ඔයත් නිදාගන්නේ ෆෝන් එක ළඟ තියන්ද. ඒක ඔයාගේ සෞඛ්‍යයට මොනතරම් බාධාවත්ද කියන එක ඔයා දන්නවද? එහෙනම් අද අපි බලමු ඔයාගේ සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම විනාශ කරන නින්දේ නරක පුරුදු 4ක්. අංක 1. බඩ උඩ නිදා ගැනීම. මේකෙන් ඔයාගේ බෙල්ලට සහ කොඳු වැට පෙරට ආතතියක් ඇති වෙනවා. නින්දේ ගුණාත්මකභාවය අඩු වෙනවා. නැවත නැවත අවදි වීම සිද්ධ වෙනවා. සමහරුන්ට ශ්වසන ගැටලු පවා ඇති වෙන්න පුළුවන්. මේකෙදි හොඳම විදිහ පැත්තකට හැරලා නිදාගන්න එක. අංක 2. නිතර නිදි පෙති ගැනීම. පෙති නැතිව නිින්ද නොයාම, මතකය හා අවධානයට බලපෑම් ඇති කිරීම, ස්වාභාවික නිින්දේ චක්‍රය කැඩීම වැනි අහිතකර ප්‍රතිඵල අත්වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මත්පැන් පානයෙන් පසු නිදි පෙති ගත්තොත් මරණය පවා අත්වෙන්න පුළුවන්. මේ නිසා වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කරලා නිදි පෙති භාවිතය නතර කිරීමට උත්සාහ කරන්න. අංක 3. රාත්‍රියේ බර ආහාර වේලක් ගැනීම. හෘද ආතතිය වැඩිවීම, හෘදයාබාධ අවදානම වැඩිවීම, රුධිර පීඩනය වැඩිවීම සහ හෝමෝන වෙනස්කම් පවා සිදුවීම රාත්‍රියට බර ආහාර වේලක් ගැනීමෙන් සිද්ධ වෙන්න පුළුවන්. මේ නිසා නින්දට යාමට පැය 3කට පෙර පළතුරු, සුප්, සලාද වගේ සැහැල්ලු ආහාරයක් ලබා ගන්න පුරුදු වෙන්න. අංක 4. දුරකථනය හිස අසල තබා නිදා ගැනීම. දුරකථනයේ නිල් ආලෝකය නින්දේ හෝමෝනය වෙන මෙලටොනින් මර්ධනය කරනවා. විද්‍යුත් චුම්බක විකිරණ වලින් දිගුකාලීන බලපෑම් ඇති කරන්න පුළුවන්. ඊට අමතරව නින්දේ ගුණාත්මකභාවය අඩුවීම, හිස රදය ඇතිවීම, ව්‍යාකූලත්වය හෝ අවධානයේ ගිලිහීම වැනි අතුරු ආබාධ වක්‍රාකාරව ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ සියල්ල වළක්වාගෙන හොඳ නින්දක් සහ හොඳ සෞඛ්‍යයක් සඳහා අඳුරු හිස් කාමරයක් සකසාගෙන අවශ්‍ය නම් ඇස් ආවරණයක් භාවිතා කරලා නින්දේ කාලසටහනක් සහ නින්දට පෙර භාවනා ක්‍රමයක් සිද්ධ කිරීමෙන් ඔයාට යහපත් නින්දක් සහ යහපත් සෞඛ්‍ය ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්. ඔබ තවමත් විවාහ වෙන්නේ නැද්ද? සහකරුවෙක් සහකාරියෙක් සොයනවද? අපගේ දහස් ගණන් යෝජනා අතරින් පැයක් ඇතුළත අප සොයා දෙන්නම්. දැන් මම තන්න 076යි 22යි 533 හතගැස්ම මංගල සේවය. පොලිසිය අසල නිට්ටඹුව. ඔබ සහකරුවෙක් සහකාරියක් සොයනවද? හදගැස්ම මංගල සේවය පොලිසිය අසල නිට්ටඹුව. ශාඛා කුරුණෑගල දඹුල්ල.